රයිගම් ටෙලිස් 2024 වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය නිලිය. රයිගම් ටෙලිස් 2024 ජනප්‍රිය සම්මාන කුලක යටතේ වැඩිම ප්‍රේක්ෂක මනාප ලබමින් පුංචි තිරයේ සිහින කුමරිය ලෙස සම්මාන ලබන්නේ දිනක්ෂි ප්‍රියසාද්. මෙවර පැවති රයිගම් ටෙලි සම්මාන රාත්‍රිය ඇයට සුවිශේෂී රාත්‍රියක් වූවාය. 16 වසක කලා ගමනට රයිගම් වෙතින් ලැබුණු ජනතා සම්මානය ඇගේ ගමනට නව පන්නරයක් වනු ඇත. දිනක්ෂි ප්‍රියසාද් මේ දිනවල ඔබට හමුවන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන පිරිමි ළමයි ටෙලි නාට්‍යයේ නෝරාගේ භූමිකාවෙනි. පාරාදීසයේ චංචිද ඔබ ආදරය කරන භූමිකාවකි. සම්මානයේ සතුටද සමගින් අද ඇය අපහා කතාබහ කරන්නට එක්වුවා. කිහිප වතාවක්ම නිර්දේශ වෙලා තිබුණට මෙවර ලැබුණු ජනප්‍රියම නිලිය සම්මානය තමයි මගේ පළවෙනි රයිගම් සම්මානය. මම දැන් ශේෂ්ත්‍රයට ඇවිත් අවුරුදු 16ක් වෙනවා. වෙනත් සම්මාන හිමි වෙලා තිබුණත් මෙතෙක් රයිගම් සම්මානයක් ලැබිලා තිබුණේ නැහැ. ඒ නිසා මට මේ ගොඩක් වටිනවා. ඒත් එක්කම පළමු වතාවට විශිෂ්ටතම සම්ප්‍රවේශක විදියට සාරංගටත් ජූරියේ සම්මානයක් හිමිවීමත් විශේෂත්වයක්. මේ දිනවල ගොඩක්ම ජනප්‍රිය පිරිමි ළමයි සහ පාරාදීසයේ ටෙලි නාට්‍ය වගේම පසුගිය අවුරුද්දේ විකාශනය නිම වුණු ටේක් යාත් මේ සඳහා හේතු වන්න ඇති කියලා හිතනවා. පිරිමි ළමයි සද්දා මංගල සූරිය බණ්ඩාර සහ ජයප්‍රකාශ් සිවගුරුනාഥන් සුසංයෝගයක්. මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා මට මේ වගේ චරිතයකට ආරාධනා කළාට. ඒක මම හරිම ආසාවෙන් සම්බන්ධ වුණු වෙනස්ම විදිහේ අභියෝගාත්මක චරිතයක්. දෙබස් තිබුණෙම නැති තරම්. වචනයක් දෙකක් හරි කතා කරන්නේ කොටස් 100ක් ගියාට පස්සේ. ඩයලොග් නැතුව අභිනයෙන් භාව ප්‍රකාශනයෙන් රඟපානවා කියන්නේ අමාරු වැඩක්. නෝරා මට අභියෝගාත්මක වුණා කිව්වත් හරි. සද්දා අයියා සිවා අංකල් වගේම අනෙක් ශිල්පීන්ගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණ නිසා තමයි නෝරා මේ තරම්ම සාර්ථක කරගන්න හැකි වුණේ. පිරිමි ළමයි කියන්නේ ටීම් වර්ක් එකක්. නෝරා කියන්නේ මානසික ව්‍යාකූලත්වයකින් පෙළෙන තරුණියක්. කිසිම කතාබහක් නැතුව ගම වටේ දුවමින් සටන් කරමින් ගොඩක් අපහසුතාවයන්ට මුහුණ දෙන්න උණු චරිතයක්. භෞතිකවත් මාව වෙහෙසට පත් කළ චරිතයක් කිව්වත් හරි. කිසිම කතාබහක් නැතුව රඟපානවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඒත් සමහර කමෙන්ට් වල මම දැක්කා මුකුත්ම කතා නොකර ඉන්න එක හරිම ලේසියිනේ කියලා තියෙනවා. ඕනෙම රංගන ශිල්පියෙක්ගෙන් ඇහුවොත් කියයි ඒක කොතරම් අමාරුද කියලා. නෝරාගේ බෑක් ස්ටෝරි එක දැන් තමයි ටික ටික එළියට එන්නේ. මෑත කාලිනව කළ චරිතත් එක්ක බැලුවම ඔව් නෝරා මට අභියෝගයක්. හසුන් සමීරගේ පාරාදීසයේ චංචලාත් මේ දවස්වල ජනප්‍රියයි. ඒක ගොඩක් හාස්‍යයට බරයි. නෝරා සහ චංචි කියන්නේ පරාස දෙකක්. අපේ පෞද්ගලික ජීවිතේ ෆෝකස් එක බබා. එයාට දැන් අවුරුදු 3මාරයි. එයා දැන් පෙරපාසල් යනවා. ඒ වැඩයි කලා කටයුතුයි ගෙදර වැඩයි එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. බබාගෙනුත් අපිට ලොකු සපෝට් එකක් ලැබෙනවා. එයා ආච්චිලා දෙන්නයි සීයයි එක්ක තමයි ගොඩක්ම කාලය ගත කරන්නේ. ඒ නිසා අපට ලැබෙන පොඩි විවේකයේ වුණත් අපි එයා එක ගත කරන්නයි කැමති. හැමදේම සමබරව කරගෙන යන්න උත්සාහ කරනවා.